ඔබ දවස් 30ක් දිනපතා ක්‍රන්චස් 100ක් කරොත් ඔබේ ශරීරයට මොකක් වෙයිද? පළමු දිනය. ඔබගේ ඇබ්ස් ශක්තිමත් වගේ දැනෙන්නේ නැහැ. ඇබ්ස් දැවෙනවා වගේ දැනෙන්නේ. සෙට් කිහිපයක් කරද්දී හුස්ම ගැනීම නැවතෙනවා වගේ දැනෙනවා. ඔබගේ බඩ ටයිට් වෙනවා. ඔයාගේ මුළු ඇගේම ශක්තිය බෙල්ලෙන් ඔසවන්න උත්සාහ කරනවා. දින 3කින් වේදනාව තවත් වැඩි වෙනවා. ඔබේ ඇබ්ස් තැලිලා වගේ හැංගෙනවා. සිනහව හෝ කැස්සක් එන විට. සෑම රෙප් එකක්ම ඔබට මතක් කරනවා ඔබේ ඇඟ කෙතරම් දුර්වල වෙලා තිබුණාද කියලා. දින 7කින් ඔබේ ක්‍රියාකාරීත්වය තවත් ඉක්මන් වගේ හැංගෙනවා. ඔබේ ශරීරය වැඩකට ඉක්මනින් සක්‍රිය වෙනවා. රෙප්ස් තවත් කන්ට්‍රෝල් කරගන්න පුරුවන් වෙනවා. ඔබගේ පහළ පිට ආරක්ෂා වෙනවා වගේ දැනෙනවා. දින 14කින් ට්‍රේන් නොකරද්දිත් ඔබේ මැද කොටස ටයිට් වෙනවා. පෝස්චර් එක හොන වෙලා පේනවා. ඇඟ ස්වභාවිකවම ඔබව තද කරනවා. දිනපතා චලනයේදී ඔබේ ශරීරය අඩු බරක් වගේ හැංගෙනවා. දින 30කින් පළමුව ඔබේ හිරවුන රෙප්ස් දැන් කන්ට්‍රෝල් කරන්න පුරුවන්. ඔබේ ඇබ්ස් ලොකු වෙලා පේනවා. ඔබේ ඉන තද වෙලා වගේ පේනවා. ආහාර අවශ්‍ය ලෙස බැලන්ස් නම් බඩේ එක්ස්ට්‍රා ෆැට් අඩුවීමද පේන්න පුරුවන්. ශරීරය ස්ට්‍රෝං වෙලා ඉරියව්ව හොන වෙනවා. ආහාර දිරවීම පවා සුමට වේ. මොකද ඔබේ මැද කොටස දෛනිකව වැඩ කරනවා. හැබැයි ඉරියව්ව හරි නැත්නම් බෙල්ල සහ පහළ පිට වේදනාවට ලක් වෙන්න පුළුවන්. මේ වගේ සරල සෞඛ්‍ය උපදෙස් සඳහා ෆලෝ කරන්න.